ගෙනාවා. අංකල් මේකට මේ එන්න හේතුව. ඉතත් ගාවිල කුත්තෙක්. මට කරපු දේවල් කියලා බලුවා. මට මගේ පවුල නැති. මොනවා වෙලාද? පවුල මට කරපු දේවල් දැකලා එයාගේ හිත වාවන්න නැතු. එයා ලෙඩ වුණා. එහෙම. ලෙඩ වෙලා අවසන් මට ඒකයි දෙම නැතු. අද ළමයි නැද්ද? එක්කුණා. ඔව්. එයා සලකන්නේ එයා සලකුවා නම් මට මොනවද නැහැ. මගේ පුතා හොඳට ඉගෙන ගන්න ඕන පොඩි. සුදුමාත් ඉස්කෝලේ ගිහලා දන් කරන්නේ ටීචර්ලා සර්ලා කියන්නේ උත්තර අහගෙන ඉගෙන ගන්න ඕන. හරි? ඊයා වගේ ලස්සනට මේ අඳුම් මේ විදිහටම තියාගෙන එන්න ඕනේ. හරිද? හොඳයි සුදුමාත්. ආයි පුතේ සීග සාලේ ඉන්නවා. සපත් දෙක දාවන්නමයි පුතා. තාත්තේ මහත්තයා හොඳට බලා ගන්න ඕනේ. දැන් පුතේ පරිස්සමෙන්. අද කීයට ලෝක් එක. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ. ලෝකේ පාටිය සත්‍ය වුණා. වෙතන කතා කරගෙන ඉන්නව වැඩක් නැද්ද? අර වාත්‍ය තනකොළ වැවිලා. උඹලට මේක වත්ත කොට සුද්ධ කරලා දාන්න. උඹට ඔහොම කතා කරන්න බෑනේ. ඇයි බැරි? තාත්තගේ තැන. උඹලා නිකන් කකා බිබී ඉන්නේ නැතුව වැඩක් කරපළා. ඉන්න බෑ නෑ යන්න. දැන් ඔය අම්මටයි තාත්තටයි දුඹ ඔහොම කතා කරන්නේ. ඔව්. ඉන්න බෑ නෑ යන්න කිව්වේ ඒකනේ. මේක තාත්තා නුදුන්නා නම් උඹලට ඉන්න තැනක් තියෙයි. ඒක එදාට බලා ගන්න බැරි. මේගොල්ලෝ නිසා මගේ ළමයා වදාගන්න නැද්ද? මෙන්න මෙහාට එන්න යන්න.
ඇයි නෝන අපේ පුතාට මෙහෙම කරන්නේ? අපි අර මොකද්ද කරපු වරද? මම කොච්චර දුක් විඳලා එයාට ඉගෙනුවා. ඒවා මේ තත්ත්වෙට මම කොච්චර මානසික. මට තේරෙන්නේ නැහැ අපේ පුතාට මොනවද වෙලා තියෙන්නේ. ඔයා ඕව ගණන් ගන්න එපා. අපේ එකම පුතානේ. ඔයාට දැන් පන්සල් යන්නත් තරක් වෙනව නේද? පන්සලට ගිහිල්ලා එන්න. අපි බලමු. ලොකු ආමුද්‍රෝ හිටියද පන්සලේ? ආමුදුරු දායක සභාව රැස් කරනවා කියන්නේ. මේ පන්සලේ උත්සවය සාරුවට කරන්න ඕනේ. මොනවද ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපිට? මානජයක් කරන්න ඕන පන්සලේ. නේ. කරමු ඉතින් ඇන්දෑවට බලන්න නේද ආමුද්‍රොත් එක්ක කතා කරලා. ඔව්. ඔය දෙතන කතා කරන්නේ. ආමුදුරු වට කරන සෙනඟ කතා කරනවා හිතන්න. මම ආවා අපිට කියලා. ඇයි මේ? දොස්තර මත නගර යනවා. පොට්ටක් බලමු. ඇවිදිල්ලක් වගේ. මංගල වෙද මාත් රෙන්ඩ් කියන්නේ නේද? ඔයා බය වෙන්න එපා. මේ කැරිලා යයි. ඔයාට අමාරු පාටයි මට පේන්නේ. නෑ නෑ. ඔයා කලබල නොවී ඉන්නකෝ. මේක වාත අමාරුවක්ද කොහෙද? නෑ මම වෙද මාත් එක්ක එන්න. ඔයා ඉන්න. නෑ නෑ. ඔයා ගිහිල්ලා අර බලන්නකෝ අතන කබඩ් එක උඩ ඇති වාත තෙල් එක අරගෙන එන්න ඒක. පොඩ්ඩක් ගෑවහම හරියයි. මම බලන්න. දරා ගන්න බැරි මගේ නෝන නැති. අංකල් ඉන්න ගියක් තියෙනවද? ඒක ලොකු තිබුණා. ඔව්. දැන් පුතා කොහෙද ගෙදර දින්නේ? පුතා කොයිනවද දන්නේ නැහැ. පුතා කොයිනවද දන්නේ. ඔව් අයිසෝ පොලිසෙත්. තාත්තේ මම මේ තාත්තා හම්බෙන්න විදිහ. මොකද මගේ අර යාළුවෙක් ඉන්නවා. යාළුවගේ ගෙයක් තියෙනවා. ඒ ගෙදර තාත්තට ගිහිල්ලා රජා වගේ ඉන්න පුළුවන්. කෑම ටික, බීම ටික ඔක්කොම යාළුවා ගන්න දෙනවා. හැබැයි තාත්තා නිදාස් ඉන්න පුළුවන් දැන්. තාත්තා කැමති නේ යන්න. තාත්තා කැමති වෙන්න තාත්තේ. තාත්තට රජසැප හේ. තාත්තා මේ ඉන්නකොට කල්පනා කර කර ඉන්නේ තාත්තේ. ඒක නිසා ඔයා කැමති වෙන්නකෝ. තාත්තයි කැමැත්ත කියන්නේ. ඕගොල්ලෝ කියන්නේ මට යන්නද? අපේ යන්න කියනව නෙමෙයි. තාත්තට රජසැප වගේ ඉන්න පුළුවන් තැනක් තියෙන ඉඳා. තාත්තා යනවනේ. ඕගොල්ලෝ හිතනවා නම් මට එතන සැපයි කියලා. සැපයි බය වෙන්න එපා. මම යන්නවා. ඕන්න මම යන්න. අර බෑග් එක ගෙනත් දෙන්නකෝ. තාත්තේ එහෙ ගියාම හොඳට ඉන්න පුළුවන්. අපිත් ඉතින් මේ වැඩට කරනකොට තාත්තව බලා ගන්න විදියක් නැහැ නේ තාත්තේ. මෙන්න තාත්තගේ බෑග් එක. ඒ තාත්තේ මම තක්කේ. ගිහින් එන්න තාත්තේ එන.
මේ තාත්තව ඇරලවන්නකෝ. යන් එහෙනම් තාත්තා. යා නැගිටින්. මාත්‍යා මගේ හොඳ යාළුවෙක්. බාහිර ඉන්න එපා. ඉක්මනට එන්න. තාත්තා එනෝනට කියන්න එපා. ඔයා මගේ තාත්තා කියලා. තාත්තා හොඳ තාත්තනේ. කියන්න එපා. හොඳ. मैडम शैनी मैडम කවුද? මේ මං අර කිව්වේ අර මිනිස්සෙක් එක්කන් එනවා කියලා. මං එක්කන් ආව යාව. මෙයාද? ඔව්. හොඳයි. කරදරකාරයෙක් නෙමෙයිනේ. පිස්සුද නෝනා. එහෙනම් ඔයා යන්න මම මෙයා බලා ගන්න. එහෙනම් මම යනවා. හොඳයි. පස්සේ හම්බෙමු. හොඳයි. එන්න. මෙහෙන්ද? මේ තියෙන්නේ ඔයාගේ කාමරේ. ඇඳුම් ටික තියන්නකෝ බෑග් ටික. මට බෑග් ටික තියන්න මෙතනින්. දැන් වාට තියෙන වැඩ තමයි දැන් මගේ සාරි ටිකක් තියෙනවා. ඒක සෝදන්න. ඒක තමයි දැන් වාට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ. හරි මැඩම් මම ඒක කරන්න මට සාරි ටික ගෙන දෙන්න. මම සාරි ටික දෙන්න. කාන්ති නෝනා මේ බලන්න මේ ආවරි හැටි කො අර මිනිස්සයා ඉන්නේ කියන්නේ ඔක්කොම අස් කළා දාන්න කොහෙද තියන්නේ නෝනා? ඔක්කොම දාන්න අතෙන් දාන්න සෝදන්න බෑ කො ඉන්නේ කියන්නේ අර මිනිස්සයා නේද ඇන්ටි ඒ මැඩම් මේ මොකද මේ කරලා තියෙන්නේ මේ ඉන්නපා මේ දැම්මම යන්න මේ වැඩ හරියන්නේ නැහැ මට දැම්මම යන්න මේව හරියන්නේ නැහැ මේ පිළිවෙලක් නෑ මැඩම් මම මේ අස්කාරෙදි නෑ මැඩම් මේ යන්න ඔක්කොම ගන්න ඔක්කොම අරන් යන්න මට හරියන්නේ නැහැ මේවා අනේ මැඩම් යන්න කතා නෑ මට යන්න දාන්න නෑ නෑ කමන්නේ මට ඕක කරන්න බෑ යන්න කිසි පිළිවෙලක් නෑ ඔයාගේ වැඩ අනේ මැඩම් මට සමායන මැඩම් නෑ සමාව නෑ ඔයා යන්න මේක ඉතින් හරියන්නේ නෑ ඔයාට මට මෙහෙම අපිරිසිදු ඉන්න බෑ අනේ යන්න අනේ අනේ මට නෑ මුකුත් නෑ යන්න මොකද යන්න මේ හරියන්නේ නෑ ඔයා දුක් වෙන්න එපා. මම මේ ගේ ඉඩමයි. මේ වත්තයි විකුණලා හරි. මම වගේ ලීඩේ සනීප කරනවා. ඔයා බය වෙන්න එපා. මං දැන් යනවා. සල්ලි වගේ බලන්න. මං ගිහලා විජාට එන්න. බය වෙන්න එපා. සනීප වෙයි. නංගි ආවද? ඔව් අපේ. මං එනකම් බලන් හිටියේ නංගි. මගේ මේ පුතා ඔයා බාර ගන්න ඕනේ. මගේ පුතා ඔයා හදාගන්න.
මගේ ජීවිතේ කොයි මොහොතේ නැති වෙයිද දන්නේ නැහැ නංගි. අක්කේ මම බලා ගන්න අක්කට මුකුත් වෙන්නේ නැහැ. පුතා ඔයා පුංචි ආදරෙන් ඉන්න පුතේ මම ඉක්මනට හොඳ වෙනවා හොඳේ. ඔයා බය වෙන්න එපාමයි පුතා. කවුද? මුදලාලි කියලා වැඩක් නැහැ. මේකේ දැන් මට සින්න වෙලා තියෙන තව දවස් 3යි කල් දෙන්න. වහාම මේකෙන් පිට වෙන්න ඕන. තව ටිකක් කල් දෙන්න මුදලාලි. එහෙම කල් දෙන්න බෑ. ඔය දැන් එහෙම කී පාරක් මගෙන් ඉල්ලුවා. තවත් එක දවසක්වත් දෙන්න බෑ. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඔය වයිකුත් නැති වුණා. ඔයයි අසරණ වෙලා. මාත් අසරණ වෙලා ඉන්නේ වලට මේවා දීලා. මට ටිකක් කල් දෙන්න මුදලාලි. එක දවසක් කල් දෙන්න බෑ. තව දවස් 3යි උපරිම දෙන්න. තව ටිකක් මාසයක් දෙකක් කල් දෙන්න. බෑ දෙන්නේ නැහැ. නැත්තම් මම ඇදලා දානවා එළියට. ඒ කරන්නේ බා මුදලාලි. තව ටිකක් කල් දෙන්න මට. අනේ මුදලාලි. මුදලාලිගෙන් ගත්ත සල්ලි සේරම මගේ වයිෆ්ගේ අසනීපට වියදම් වුණා මුදලාලි. මට ටිකක් කල් දෙන්න. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ මුදලාලි. නෑ දවස් 3කට වැඩි එක දවසක් දෙන්නේ නෑ. අපි ඉතින් මොකද කරන්නේ ඉතින් අපි ඉතින් සසර කරපු කර්ම තමයි ඉතින් නැත්තම් ඉතින් මේ තත්ත්වයටපත් වෙන්න ගෙවල් දොරවල් තිබිලා ඈ හොඳට ජීවත් වෙලා මේ කාලේ දරුවෝ සැලකුවා නම් මේම වෙන්නේ නැහැ. අපි පව් කරලා තියෙනවා දරුවන්ගේ සැලකුම් ලබන්න නැතුව මේ විදිහේ දුක් විඳින්න අවසාන කාලේ නේද? දරුවන්ට මම කොච්චර දේවල් කරාද? දරුවා වෙනුවෙන් මම විඳ දුක. දරුවා වෙනුවෙන් මම කරපු දෙයක් නේ. යාට උදන්න. ආදී මොහොතේ යාට උදන්න. ඉගෙන ගත්තට පොතේ පතේ දේවල් ಗುಣධර්ම ඉගෙනගෙන නැහැ. ඒකනේ අංකල්ට මෙහෙම කරලා තියෙන්නේ නේද? කොහෙද යන්න ගන්නේ? කොහෙද යන්නේ? ඕවා ගණන් ගන්න එපා අංකල්. මේ කවුරුත් නැද්ද? මේ අංකල්ට අමාරුයි වගේ කවුරුත් නැද්ද? පොඩ්ඩක් ඉන්න මම ටක් ගාලා කාමරේ අඬ ගන්න එන්න. ඕමින්.
කොහෙද උඹ මේ යන්නේ? බලපංකු මේ හැටි. ඈ? ඉස්සර ඔය වගේද මිනිස්සෙක් විදිහට හිටියනේ. ඈ? අර අම්මටයි තාත්තටයි කරපු අපරාධය තමයි උඹට මේ කර්මයේ විදිහට පරිසම් දීලා තියෙන්නේ. ඈ? ඇඳුමක් ඇඳගෙන නැහැ පිළිවෙලට, කන්න බොන නැහැ, කොණ්ඩේ වවාගෙන. බලපන්. ඈ? ඔම තමයි වෙන්න ඕන. ඒ දෙමව්පියන්ට දුන්න ගින්දරට හොඳ වැඩේ. කර්මය කියන්නේ ඔන්න ඕකට. දැන් තේරෙනව නේ උඹට? ඈ? මම යනවා මට වැඩට යන්න පරක්කු වෙනවා.